එකට ගොසින් සැම දෙනා අයිතිවාසිකම් දිනා රට වෙනුවෙන් කළ මනා සේවය කරමු පින පිනා කන්න අඳින්නට නැති අඹුදරුවෝ දුක් වෙති උන් හැදුනොත් ඒ ඇති ඉන් ජාතිය බැබලෙති. දාඩිය හෙලා වැඩ කරන කම්කරුවත් මහා මන්දිරවල වැජබෙන ධනපතියත් මේ සමාජයේ එක සමාන අයිතිවාසිකම් දරන්නෝ වෙති. වසර 50කට පෙර අප විසින් පැවැත්වූ මෛදින රැළියේ එනම් වැල්ලවත්ත රෙදිමෝලේ අපේ කම්කරු ජනතාව කොමියුනිස්ට් සමසමාජ පක්ෂවලින් එකතුව ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්.ද සිල්වා, එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනවන් වැනි පතාක යෝධයෝ සමග ඒ මැයි රැළිය මට දැනුත් මැවී පේනවා. අද වගේ පාංකඩයෝ නෙවෙයි ඉන්නේ. නියම කොමියුනිස්ට්කාරයෝ. කාල් මාක්ස් ලෙනින් ගිය අඩිපාරේ ගිය ඒ කම්කරු නායකයෝ අද ඒ වගේ කම්කරු නායකයෝ නෑ. අද ඉන්නේ බොරුකාරයෝ. බොරුකාරයෝ රතු පාට ඇඳට. අද කවුරුත් නෑ. ඒ වගේ කාලයක් ආයෙත් එන්නෙත් නෑ. එකට ගොසින් සැම දෙනා අයිතිවාසිකම් දිනා රට වෙනුවෙන් කළ මනා සේවය කරමු පින පිනා කන්න අඳින්නට නැති අඹුදරුවෝ දුක් වෙති උන් හැදුනොත් ඒ ඇති ඉන් ජාතිය බැබලෙති. අපි එදා ඒ ලස්සන ගීත වලින් ලස්සන වචන වලින් තමයි රජයට බලපෑම් කරේ. අපේ ඉල්ලීම් අපි ඉල්ලුවා. රුපියල් 5ක් වැඩි කරන්න කිව්වේ. රුපියල් 5යි. ජේ.ආර්. ජයවර්ධන උතුමානෝ එවකට ජනාධිපති. එතුමා වසර 45කට පෙර වැල්ලවත්ත රෙදිමෝල සමතලා කරා. අපි 6000 කම්කරු එළියට දාලා අද එතන මහා ජයට වැජබෙන ධනපති රැලක් ඉන්නේ. අර හැවුලක් සිටි කියලා තියෙන්නේ ඒ වැල්ලවත්ත රෙදිමෝලේ කම්කරුවන්ගේ දාඩිය කඳුළු වලින් තිමිච්ච පොළොවේ තමයි ඒක හදලා තියෙන්නේ. ඒ ශබ්ද රැට ඇහෙනවා. ඒ අසලින් ගලා යන ඒ නදිය තාමත් ශෝක ගීත පළ කරනවා. එදා ඒ ජේ.ආර්. උතුමාණන් අපිට දුන් දායාදය. ඔහුට සොබා දහම දඬුවම් දුන්නා. අන්න ඒක දැනගන්න. අදත් එහෙමයි කම්කරුවව පාගන කෙනාට සොබා දහම දඬුවම් දෙනවමයි.